සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා සිංහල මනි ටොක්ස් YouTube නාලිකාව වෙත. ඉතින් අද මම ඔයාලට කතා කරන්න යන්නේ ගිය අවුරුද්දට වඩා 2026 ජනවාරි මාසයේ FD රේට් එක වැඩි වුණ බැංකුවක් ගැන කතා කරන්නයි. ඉතින් මේ බැංකුවේ නම තමයි People Leasing Finance සමාගම. ඉතින් මේ සමාගමේ ගිය අවුරුද්දට වඩා 2026 ජනවාරි මාසයේ රේට් එක ඉතා වැඩි. ඒ වගේම මේ සමාගමේ FD එක දාන මිනිමම් ඩිපොසිට් එකත් ඉතා අඩුයි. මම ඒ ගැන ඔයාලට වීඩියෝ එක මැදකදී මම කියන්නම් කොහොමද කොච්චර මුදලක් අපි අවම වශයෙන් ඩිපොසිට් කරන්න ඕනද කියලා. එහෙනම් අපි වැඩි කතා බහ නොකර වීඩියෝ එකට යමු. මම මේ ඉන්නේ People Leasing Finance සමාගමට අදාළ ඔෆිෂියල් වෙබ්සයිට් එකේ. එතකොට ඔයා මේ වීඩියෝ එක බලන අලුත් කෙනෙක් නම් මම ඔයාලට කියන්නම් ෆික්ස් ඩිපොසිට් එකක් කියන්නේ මොකක්ද කියලා. ෆික්ස් ඩිපොසිට් එකක් කියන්නේ අපි ගාව තියෙන මුදල් යම්කිසි සමාගමක හෝ බැංකුවක යම්කිසි ඉන්ට්‍රස්ට් රේට් එකකට අදාළව කල්පිරෙන මොහොතේදී අපිට පොලියත් එක්ක ලබා දෙන මණි ගිණුමක්. ඒ වගේම FD එකක් දාන පුජ්‍යලයට ආපහු නැවත සල්ලි ලබා ගන්න පුළුවන් වෙන්නේ අදාළ කල්පිරීමේදී හෝ මාසිකව අදාළ ඩිපොසිට් කරපු මුදලත් සමග ඉන්ට්‍රස්ට් රේට් එක ලබා ගන්න පුළුවන් මේ ඔප්ෂන් දෙක මත. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් ජනවාරි මාසේ කොහොමද FD රේට් වැඩි වුණේ කියලා. එතකොට පීරියඩ් එක විදියට 1 month ගත්තොත් මැචුරිටි 7.6ක්, 2 month ගත්තොත් 7.6ක්, ඒ වගේම 3 month ගත්තොත් 8.15ක්, දවස් 100කට අපිට මැචුරිටි එක විදියට දෙනවා 8.2ක්. ඒ වගේම මාස 6කට 8.5ක්. ඒ වගේම මාස 7කට 8.6ක්, දවස් 300කට 8.6ක්. ඒ වගේම මාස 12කට 9.75ක්, මාස 13කට 9.75ක්. ඒ වගේම මාස 15කට 9.75ක්. ඒ වගේම මාස 17කට 110ක්, මාස 18කට 110ක්, මාස 24කට 10.75ක්, මාස 26කට 10.75ක්, මාස 27කට 10.9ක්, මාස 30කට 10.9ක්, මාස 36කට 111ක්. ඒ වගේම මාස 37කට 11.15ක්, මාස 42කට 11.15ක්, මාස 48කට 11.25ක්. ඒ වගේම මාස 60කට 12.25ක්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ මැචුරිටි එක විදියට එක් මාස ගාන සහ දවස් ගාන අනුව අදාළ රේට් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මන්ත්ලි ලබා ගන්නව නම් ඔයාලට මෙතන තියෙනවා මාස 3කට 7.65 ගානේ. එතකොට මාස 6කට 108 ගානේ, මාස 7කට 8.15 ආදී වශයෙන් ඔයාලට බලා ගන්න පුළුවන් අදාළ මාස ගාන අනුව. ඉතින් මම දැන් ඔයාලට කියන්නම් මේ PLC සමාගමේ කොච්චර මුදලක් ඕනද ඔයාලට අවම වශයෙන් ඩිපොසිට් කරන්න මේ FD සඳහා. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ඔෆිෂියල් සයිට් එකට ආවට පස්සේ මෙතන මිනිමම් ඩිපොසිට් amount එක මැචුරිටි විදියට අපිට අපි FD එක මැචුරිටි විදියට දානවා නම් මිනිමම් ඩිපොසිට් එක විදියට මෙතන දීලා තියෙනවා 10000. ඒ වගේම මන්ත්ලි විදියට ඔයා ලබා ගන්නව නම් දාපු මුදල් අවම මුදල ලක්ෂයක් වෙන්නත් ඕන. එතකොට මේකේ ලාස්ට් අප්ඩේට් එක තමයි 2026 ජනවාරි 1 වෙනිදා. ඉතින් ඔයාලට පුළුවන් මිනිමම් ඩිපොසිට් එක 10000න් පටන් ගන්න. ඉතින් මේක හොඳ සමාගමක්. අනිත් සමාගම් එක්ක බැලුවට පස්සේ මේක ඉතා හොඳ සමාගමක්. ඔයා FD එකක් මිනිමම් 10000න් පටන් ගන්නව නම් කොහොමද කැල්කියුලේෂන් කරගන්නේ කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ඒ වගේම මේ PLC සමාගමේ වෙබ්සයිට් එකේ එයාලා ඔප්ෂන් එකක් විදියට දීලා තිනවා FD එක කැල්කියුලේට් කරගන්න පුළුවන් කැල්කියුලේෂන් එකක්. ඉතින් ඔයාලට පුළුවන් මෙතන ඩිපොසිට් amount එක දාන්න. 10000යි කියලා මම දානවා. ඒ වගේම පීරියඩ් එක මම 6 month ගන්නවා.
රේට් එක මම දෙනවා 8.5යි. එතකොට මෙතන මැචුරිටිද මන්ත්ලිද කියලා සිලෙක්ට් කරගන්න පුළුවන්. මම මැචුරිටි සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මේවට මුකුත්ම දෙන්න දෙයක් නැහැ. මම මෙතන කැල්කියුලේෂන් කියන බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මැචුරිටි එකට පහලින් 850ක් ඇවිල්ලා තිනවා. අපි දැන් මේ මිනිමම් ඩිපොසිට් එක 10000යි. ඒ වගේම 850 කියන්නේ අවුරුද්දකට අපිට හම්බෙන ඒ කියන්නේ අවුරුද්දකට හම්බෙන පොලිය. ඒ වගේම දැන් අපි මාස 6කටනේ දැම්මේ. එතකොට මාස 6කට අදාළව අපිට පොලිය හම්බෙනවා දෙකෙන් බෙදිලා 425යි කියලා. එතකොට අපිට මැචුරිටි එක අවසානයේ කල්පිරීමේදී අපිට හම්බෙනවා 10425. ඒ වගේම ඔයා ලක්ෂයක් දැම්මොතින් කොච්චර මුදලක් හම්බෙනවද කියලා මම ඔයාලට කියන්නම්. එතකොට පීරියඩ් එක විදිහට අපි වර්ෂයක් ගමු. එතකොට මාස 12 එන්නේ. එතකොට රේට් එක 9.75යි. මැචුරිටි විදිහට තමයි මම මෙතෙන්දී සිලෙක්ට් කරගන්නේ. මම මෙතන කැල්කියුලේට් කියන බටන් එක මත ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මම ලක්ෂයක් දැම්මා. එතකොට 9.75 ගානේ මාස 12කට. එතකොට මේ උඩින්ම තියෙනවා මැචුරිටි එකට පහළෙන් 9750ක් හම්බෙනවා. ඒ වගේම කල්පිරීමේදී අපිට හම්බෙනවා ඒත් 9750. මොකද අපි වර්ෂයකට දාපු හින්දා. එතකොට අපිට කල්පිරීමේදී අවසානයේ අපිට හම්බෙනවා ලක්ෂයක් දැම්මනම් 1,97,750ක් අපිට හම්බෙනවා. එතකොට ඔයාලට මිනිමම් ඩිපොසිට් එක මිනිමම් FD එකක් විදියට දාන්න පුළුවන්. මේ සමාගමේ රුපියල් 10000කින් පටන් ගන්න පුළුවන් අදම උනත්. මේ වීඩියෝ එක අවසානයේදී මම ඔයාලට දෙයක් කියන්න ඕන. මේ වීඩියෝ කරේ මේ සමාගමවක්වත් අනෙක් සමාගමවක්වත් ප්‍රොමෝට් කරන්න නෙවෙයි. මම මේ වීඩියෝ කරේ ඔයාලගේ මූල්‍ය ස්ථාවරත්වය වැඩි දියුණු කරගෙන එදිනෙදා අවශ්‍ය අප්ඩේට් ලබා දෙන එක පමණයි. ඔයාලගේ නොලෙජ් එකට අවශ්‍ය දැනුම මේ වීඩියෝ එකෙන්දී ලබා දීම තමයි මගේ එකම අරමුණ. ඉතින් ඔයාලට මේ වගේ අප්ඩේට්ස් එදිනෙදා ෆික්ස් ඩිපොසිට් අප්ඩේට් සහ මනි මාකට් සහ සේවින් අප්ඩේට්ස් ලබා ගන්න පුළුවන්. ඔයාලට මේ channel එක හොඳයි නම් ඔයාලට පුළුවන් channel එක subscribe කරලා අනිත් අයට share කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.